ආයුබෝවන් කියලා සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා Beauty with Nature YouTube channel එකට. අද මේ වීඩියෝ එක අරගෙන ආවේ කොයිතරම් බොඩි ලෝෂන් වලට පාවිච්චි කරත් කිසිම ප්‍රතිඵලයක් නොලැබුණ අයට. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා ඉන්න කියලා මතක් කරනවා. මොනතරම් හොඳ මිලාදික බොඩි ලෝෂන් වර්ග පාවිච්චි කළත් ඔයාට කිසිම ප්‍රතිඵලයක් නැත්නම් මේ කියන ක්‍රමයට බොඩි ලෝෂන් පාවිච්චි කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාට හොඳම ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔයාට මුලින්ම දවස් 3කට බොඩි ලෝෂන් ගන්න එක නතර කරන්න වෙනවා. මේක කරන්න ඕන දවස් 3කට විතරයි. දවස් 3න් පස්සේ නැවත බොඩි ලෝෂන් ගන්න පටන් ගන්න පුළුවන්. මේ දවස් 3 ඔයා මොනවද කරන්න ඕන කියලා මම දැන් කියන්නම්. පළවෙනි දවස. මේ දවසේ උදේම නැගිටපු ගමන්ම වතුර වීදුරුවක් බොන්න ඕන. ඒ වගේම මේ දවස් ඇතුළත ඔයා කොහොම හරි වතුර ලීටර් 2ක්වත් බොන්න ඕන. ඊට පස්සේ පැයක පමණ කාලයක්වත් හොඳට දහඩිය දමන තුර ව්‍යායාම වල යෙදෙන්න ඕන. ඊළඟට ස්ක්‍රබ් එකක් හදාගන්න තියෙනවා. මේකට ඕන වෙන්නේ දෙහියුෂ, රෝස වතුර, වැල්මී සහ කස්තුරි කහ. වැල්මී මේස හැඳි 3ක්, කස්තුරි කහ මේස හැඳි 3ක් සහ දෙහියුෂ මේස හැඳි 2ක්, රෝස වතුර මේස හැඳි 3ක් හොඳින් මිශ්‍ර කරගන්න. එය පේස්ට් එකක් ආකාරයට එනකම් මිශ්‍ර කර ගැනීම ප්‍රමාණවත්. ඔයාලගේ අවශ්‍යතාවය අනුව ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරලා හොඳින් පිරිසිදු වෙන්න. කලින් හදාගත්ත ස්ක්‍රබ් එක පාවිච්චි කරලා හොඳට ස්ක්‍රබ් කරන්න. විනාඩි 15ක කාලයක් ස්ක්‍රබ් කරගෙන සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. ඊළඟට ඇලෝවේරා ජෙල් වලට විටමින් E කරල් 2ක් පමණ එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ශරීරය ආලේප කරලා මිනිත්තු 10ක් පමණ සංවාහනය කරන්න. මේක ඇඟේ ආලේප කරගෙන හිරවැලියට නිරාවරණය වෙන්න එපා. ඊළඟට රාත්‍රී කාලයේදී මද උණුසුම් ජලය සහ මෘදු සබන් වර්ගයක් භාවිතා කරලා පිරිසිදු වෙන්න. ඊළඟට ඔයාට අවශ්‍ය වෙනවා තලතෙල්. ආලේප කරන්න අවශ්‍ය ප්‍රමාණයට තලතෙල් අරගෙන ඔයාගේ ශරීරයේ ආලේප කරන්න. මිනිත්තු 10ක් පමණ සංවාහනය කරන්න. පසුදින උදෑසන සෝදා හරින්න. දෙවැනි දවස. මේ දවසෙත් කලින් වගේම දවස ඇතුළත වතුර ලීටර 2ක්වත් බොන්න. ඒ වගේම පැයක පමණ කාලයක් ව්‍යායාම කරන්න. ඉන්පසු මෘදු සබන් වර්ගයක් සහ මද උණුසුම් ජලය භාවිතා කරලා හොඳින් පිරිසිදු වෙන්න. ඊළඟට කලින් දවසේ වගේම ඇලෝවේරා ජෙල් වලට විටමින් E කරල් 2ක් පමණ එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ශරීරයේ ආලේප කරලා මිනිත්තු 10ක පමණ කාලයක් සංවාහනය කරන්න. රාත්‍රී කාලයේදී කලින් දවසේ වගේම තලතෙල් ආලේප කරන්න. තුන්වැනි දවස. මේ දවසෙත් කලින් දවස් දෙකේ වගේම දවස ඇතුළත වතුර ලීටර් 2ක්වත් බොන්න. ඒ වගේම පැයක පමණ කාලයක් ව්‍යායාම කරන්නත් අමතක කරන්න එපා. ඊළඟට පළවෙනි දවසේ හදාගත්ත ස්ක්‍රබ් එක සහ තවත් පැක් එකක් හදාගන්න වෙනවා. ස්ක්‍රබ් එක හදාගන්නේ කොහොමද කියලා ඔයාලා දන්න නිසා මම ඒක ගැන කියන්නේ නැහැ. පැක් එක හදාගන්න ඕන වෙන්නේ ඇලෝවේරා ජෙල්, වැල්මී සහ කස්තුරි කහ. වැල්මී මේස හැඳි 3ක්, කස්තුරි කහ මේස හැඳි 2ක් සහ ඇලෝවේරා ජෙල් මේස හැඳි 4ක් හොඳින් මිශ්‍ර කරගන්න. පසු මෘදු සබන් වර්ගයක් සහ මද උණුසුම් ජලය භාවිතා කරලා හොඳින් පිරිසිදු වෙන්න. කලින් හදාගත්ත ස්ක්‍රබ් එක පාවිච්චි කරලා හොඳට ස්ක්‍රබ් කරන්න. විනාඩි 15ක කාලයක් ස්ක්‍රබ් කරගෙන සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න. ඊළඟට ශරීරය තෙතමත්තු කරගෙන පැක් එක ආලේප කරන්න. මිනිත්තු 30ක් පමණ ඒ ශරීරයේ තබන්න. ඉන්පසු සෝදා හරින්න. ඊළඟට අයිස් කියුබ් වලින් උඩු අතට මෘදුව සංවාහනය කරන්න. ඊළඟට කලින් දවස් දෙකේ වගේම ඇලෝවේරා ජෙල් වලට විටමින් E කරල් 2ක් පමණ එකතු කරලා හොඳින් මිශ්‍ර කරගෙන ශරීරයේ ආලේප කරලා මිනිත්තු 10ක පමණ කාලයක් සංවාහනය කරන්න. රාත්‍රී කාලයේදී කලින් දවස්වල වගේම තලතෙල් ආලේප කරන්න. ඊළඟට අයිස් කියුබ් වලින් උඩු අතට මෘදුව සංවාහනය කරන්න. ඊළඟට කලින් දවස් දෙකේ වගේම ඇලෝවේරා ජෙල් වලට විටමින් E කරල් 2ක් පමණ එකතු කරලා
හොඳින් මිශ්‍ර කරගෙන ශරීරයේ ආලේප කරලා මිනිත්තු 10ක පමණ කාලයක් සම්බාහනය කරන්න. රාත්‍රී කාලයේදී කලින් දවස්වල වගේම තලතෙල් ආලේප කරන්න. ඊළඟ දවසේ නම් සුපුරුදු විදියට ඔයාට ඔයා පාවිච්චි කරන බොඩි ලෝෂන් එක ගන්න පුළුවන්. ඒත් ඔයා අනිවාර්යයෙන්ම දවසට වතුර ලීටර් 2ක් බොන්න ඕන. ඒ වගේම පැයක කාලයක් ව්‍යායාම කරන්නත් ඕන. ඒ වගේම දවසක් යා දවසක් ඔයා ස්ක්‍රබ් කරන්න ඕන. මේකෙන් ඔයාට ඉක්මනින් සම පැහැපත් කරගන්න පුළුවන්. ඒ වගේම සතියට දවස් 2ක් පැක් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා. රන්වන් පාට සමකට කැමති අය මම කියලා දීපු පැක් එක පාවිච්චි කරන්න. ඊට අමතරව ඔයාට කරන්න තියෙන රාත්‍රී නිින්දට කලින් බොඩි ලෝෂන් ආලේප කරද්දී තලතෙල් බිංදු 2ක් පමණ මිශ්‍ර කරලා ආලේප කරන එක. ඒ වගේම බොඩි ලෝෂන් ආලේප කරද්දී සමට හොඳින් උරා ගන්න තෙක් මෘදුව සම්බාහනය